හොඳයි ආයුෂ බොහෝ වේවා මා හිතුවත් වැදගත් ගෞරවනීය ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා සබ්‍රගම් පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම අසනේ අපේ පාතගල්ල කුඹුරට මේ තියෙන්නේ මේ සම්පූර්ණයෙන්ම දැදිගම ඉඳලා අවිස්සාවේල්ල පාරට යන අතුරු මාර්ගයක් මේ මාර්ගයේ අති රමණීය කුඹුරු යයි තිබෙනවා මේ තිබෙන්නේ අපගේ කුඹුර මේ කුඹුරේ නම පාතගල්ල ඉතින් අපේ දැදිගම පාසල තිබෙනවා රජමහා විහාරය තිබෙනවා අපේ ප්‍රාථමික පාසල් තිබෙනවා ඒ වගේම පෙර පාසල් තිබෙනවා සහ බොහෝම බුද්ධිමත් ගොවි ජනතාවකගේ දරුවන් තමයි මේ පාරෙන් යන්නේ සහ වැඩිහිටියෝ යන්නේ ඉතින් මම ඔබට මුල ඉඳලම අපි අපගේ පරිසර වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතාව නවත්තමු අඩු කරමු එතකොට එහි නිවැරදි ප්‍රතිචක්‍රීකරණය කරමු ඒවා නිවැරදි ලෙස ප්‍රතිචක්‍රීකරණය කරමු මම පේදුරු තුඩු ඉඳලා දෙවුන්දුරු තුඩු බයිසිකලේ පැදලා දැදිගම තෙලියැලට කුණු යන එක නවත්තලා එහෙම වැඩසටහන් වලින් පස්සේ මේ වර්තමාන මොහොතේ මේ 2025 11 වෙනි මාසේ මුල මේ වෙනකොට අපි කුඹුරු වැඩ ආරම්භ කළා තිබෙනවා දැන් බොහෝ තැන්වල කුඹුරු වැඩ අවසానයි. ඉතින් මේ පාතගල්ලේ මේ පාර අයින සුද්ධ කරනකොට අපිට හමු වන දේවල් තුලින් මේ අපේ දූ දරුවන්ගේ මේ වැඩිහිටියන්ගේ මේ මානසිකත්වය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. මම ඔබට මෙතන ඉඳලම පැහැදිලි කරන්නම් මේ කන බොන දේවල් මේ ආකාරයෙන් මෙහිම මේ පරිසරයට නැත්තම් මේ කුඹුරු වලට දාලා යන අය වෙනුවෙන් සහ මේවා දකින මාගේ සිතුවිලි කොහොමද මේ රටේ ජනතාවට යම්කිසි පණිවිඩයක් දෙන්නේ මේවා කරන්න එපා කියන එක පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් මම ඉදිරිපත් කරන්නේ. මේ බලන්න. මේ ආකාරයේ කෑන් ඊට මේ අයිස්ක්‍රීම් පැකට් මේ බීම් බෝතල් මේ අයිස් පැකට් මෙහෙම අපිට සුද්ධ කරනකොට මේ කුඹුරු පැත්තේ දාලා හම්බෙනවා. මේ ආකාරයේ පොලිතින් නුර මේ ආකාරයේ බීම මේ අයිස්ක්‍රීම් දැන් මේ සුද්ධ කරනකොට අපිට හමු වෙන ප්‍රධාන දේවල් තමයි මේ බයිට් වර්ග අයිස්ක්‍රීම් පැකට් ඒ වගේම මේ මෙවැනි ආකාරයේ පොලිතින් නුර අයිස්ක්‍රීම් පැකට් එතකොට මේ පොලිතින් නුර මේ බීම මේ පහේ අයිස්ක්‍රීම් එතකොට මේ ආකාරයේ මේ නම් කසිපි පැකට් එකක් ඉතින් මෙහෙම මේ මාස් තවම බීමට දානවා මිනිස්සු මේ බලන්න මේක සම්පූර්ණයෙන්ම මනසත් එක්ක මේ පොළොවට ඒ කියන්නේ මේවා කනවා බොනවා ඒක ඇත්ත ඒවා නිවැරදි ලෙස බැහැර කිරීමට යොමු වීම සහ Tamanට අවශ්‍ය කරන පෝෂණ පදාර්ථ ලබා ගන්න දේවල් වල ඇසුරුම් පිළිබඳ වර්තමාන මොහොතේදී ලොකු කතා බහක් තිබෙනවා ඒව දැන් සිලිබැග් මුදල් දී ලබා ගන්න එතකොට ඒ ප්‍රමාණය ගන්න ප්‍රමාණය අඩු වෙනවා ඒක ඇත්ත මම කියන්නේ දැන් මේ වගේ දේවල් වලට මොකද කරන්නේ ඒ කියන්නේ දැන් මේවා දාන්න එපා කිව්වොත් ඒ ළමයි තරහ වෙනවා වෛර බඳිනවා ඉතින් මනසට ඇයි ළමයින්ගේ යන්නේ නැත්තේ මෙච්චර මේ රටේ ප්‍රධාන ආණ්ඩු තුලින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපගේ වැඩසටහන් තුලින් සමස්ත දරු පරපුර ඊට පෙර අපි දැනුවත් කරා. මේ බලන්න. මෙවැනි ලස්සන වටපිටාවක ඇත්තට දැන් මේ නියරවල් වල වැඩිපුර නෑ. දැන් අපේ දැදිගම පාරේ නියර නම් ගොඩක් තියෙනවා. මොකද එතනින් එන කට්ටිය කාලා බීලා ඉවර වෙන්නේ පන්සලන්දියෙන් අරගෙන අපේ ගෙවල් ගාවේ මීටර් 100ක් විතර ආපු තැන. ඉතින් මේ ප්‍රධාන පාරක ඉතාම අශෝභනයි මේ විදිහට මේ දාලා තිබිද මේවා එකතු කරලා යම්කිසි දෙයක් කරන්න ඕනි. ඉතින් මම කියන්නේ මෙවැනි දේවල් බිමට දාන්න එපා. මේ ගොවි භූමි පුරා වසවිස බෝ වෙන කතාවක් තිබෙනවා මේවා දිරන්නෙත් නෑ. ඉතින් මම ආරාධනා කරනවා දරු පරපුරට වැඩිහිටියන්ට මේවා නියරව ලයිනේ එතකොට පාර ලයිනේ දාන්න එපා. මොකද කුඹුරු වැඩ කරනකොට මාර්ග සුද්ධ කරනකොට මේ විශාල කරදරයක් විදිහට තමයි මේක අපිට පේන්නේ. මොකද මෙවැනි ආකාරයේ පොලිතීන් නුර මේවා තිබීමෙන් දැන් මේවා පුච්චන්නත් අපි දන්නවා මේවා පුච්චපම විස වායු පරිසරයට මුදා හැරනවා කියලා. දැන් මේ බලන්න මේ දිරන්නේ එහෙම ගැටලු ටිකක් තියෙනවා. ඉතින් ඒවා විසඳා ගැනීමට මම හිතන්නේ මේ අධ්‍යාපනයේ පොතපතට
ක්ලීන් ශ්‍රී ලංකා කියලා පාඩමක් එන්න ඕනි. අනිවාර්යයෙන්ම මේවා මේ පරිසරයට මුදා හැරීම නවත්තීම පිණිස යම්කිසි වැඩපිළිවෙලක් දැවැන්ත ආකාරයෙන් සිදු විය යුතුයි. ඔබට ජය. මම නාලක.